පුහුල් කියලා කියන්නේ පෝෂණ ගුණයෙන් වගේම ඖෂධ වටිනාකමෙන් ඉහළ එළවලුවක්. විටමින් C, යකඩ, කැල්සියම්, ෆොස්ෆරස් බහුලව අඩංගු වෙනවා. මේ දෙය ඉතා අඩු ජලය සහ තන්තු වැඩි ආහාරයක්. අද මම ඔයාලට කියලා දෙන්නම් පුහුල් හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. රත් වෙච්ච තෙල් වලට සූදුරු ටිකක් දාලා ඒක බැදුනට පස්සේ වේලිච්ච මිරිස් කරල් 2-3කුත් දාලා පොඩියට කපාගත්තු ඉඟුරුත් දාලා ඒක බැදුනට පස්සේ අපේ පුහුල් ටික එකතු කරගන්න. මම මෙතනදී පුහුල් ගොඩක් පොඩියට කපලා අරන් තියෙන්නේ උයා ගන්න ලේසියි. එතකොට ඒකට කහ ටිකක් රස අනුව ලුණු ටිකක් දාලා හොඳට මේක උයා ගන්න. ඊට පස්සේ අන්තිමටම අපි ගාගත්ත පොල් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඉතින් අපිට මේක රස බලන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඕගොල්ලොත් මේක try කරලා බලන්න. හරිම ලේසි.